මේ 2017 සූර්යන්ගේ කුසලාන තරගාවලියයි. ශ්‍රී ලංකා පිතිකරුවන් හමුවේ ඉන්දිය කණ්ඩෑම ඉදා සංහාරයට ලක්වුණේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙසයි. නමුත් කාලේ වැලි තලාවට වැසී ගියත් 2017 සූර්යන්ගේ කුසලාන තරගාවලියේ ඉන්දිය කණ්ඩෑම වේගවත් ඕවල් තනතීරුවේ ශ්‍රී ලංකාවට ලබා දුන් දෙවන්ත ඉලක්කය දනිස්ක ගුණතිලක කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් සහ අසේල ගුණරත්න යන පිතිකරුවන්ගේ හිතහයිය ප්‍රතිප්‍රහාරය හමුවේ ජයග්‍රහණයකින් අවසන් කිරීමට සමත් වන්නේ ක්‍රිකට් ඉතිහාසයට තවත් අපූරු තරගයක මතකයක් එක් කරමින් දිනය හරියටම 2017 ජුනි 8 වනදා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ 3882 වන තරගයයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ඇන්ජලෝ මැතිව්ස්, ඉන්දියා කණ්ඩායමේ නායකයා විරාට් කෝලි. ඔය තරගාවලියේදී ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකාව ලබපු ජයග්‍රහණය නම් සුවිශේෂී ජයග්‍රහණයක්. ඉන්දියා කණ්ඩායම ලකුණු 321ක් වාර්තා කළා. කොහොම නමුත් ඉන්දිය පළමු කඩුල්ලට රෝහිත් ශර්මා සමගින් සිඛර් ධවන් පන්දු 149කදී ලකුණු 138ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුණා. සිව්වන විකට්ටුවට ධවන් සමගින් එක් වූ ධෝනි පන්දු 64කදී ලකුණු 82ක් එක් කළා. නායක කෝලි ලකුණු 0කටත් යුවරාජ් ලකුණු 7කටත් කල් ඇතිවම දවාලීමට නුවම් ප්‍රදීප් සමගින් අසේල ගුණරත්න සමත් වුණා. රෝහිත් ශර්මා ලකුණු 79ක්, ධවන් ලකුණු 125ක් සහ අවසන් මොහොතේදී සුපුරුදු ප්‍රහාරයකින් ධෝනි ලකුණු 63ක් ලබා ගනිමින් ඉන්දිය ඉනිම ලකුණු 321ක් දක්වා ඉදිරියට රැගෙන යාමට සමත් වුණා. පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩුළු දෙකක් දබා ගැනීමට සමත් වුණා. ලක්මාල් ප්‍රදීප් තිසර සමගින් ගුණේ එක් විකට්ටුව බැගින් දවාලීමට සමත් වුණා. පිළිතුරු ඉනම ක්‍රීඩා කරපු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් දෙක්වැල ලකුණු 7කට ක්‍රීඩාගාරය වෙත නැවත හරවා යැවීමට භුවනේශ්වර කුමාර සමත් වුණා. මේ විදිහේ ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව 11ක්. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් එවකට නැගියන පිතිකරු කුසල් මෙන්ඩිස් තරගයේ ඉදිරියටම රැගෙන යමින් සිටියා. කෙසේ වෙතත් ගුණතිලක සමගින් එක් වූ මෙන්ඩිස් දෙවන විකට්ටුවට පන්දු 140කදී ලකුණු 158ක සබඳතාවක් පිහිටුවමින් ඉන්දිය පන්දු යවන්නන් හට පහර පිට පහර එල්ල කළා. කෙසේ වෙතත් ගුණතිලකගේ ඉනිමේතා අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවී යාමකට ලක්වීම නිසා ලකුණු 76කට සීමා වුණා. පන්දු 72කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පාර 7ක් සහ 6 පහර 2ක් ඇතුළත්. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 26ක් පමණක් එක්වද්දී මෙන්ඩෙස්ගේ ඉනිමද නැවතත් දුවද්දී දැවී යාමකට ලක් වූවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන දුවද්දී දැවී යාමත් සනිටුවන් වෙමින්. පන්දු 93කින් වාර්තා වූ මෙන්ඩෙස්ගේ ඉනිම ලකුණු 89ක ලෙස සටහන් වුණා. 4 පාර 11ක් සහ 6 පාර 1ක් මෙන්ඩෙස්ගේ ඉනිමට ඇතුළත් වුණා. ඒ අනුව ගුණතිලක සමගින් මෙන්ඩිස්ගේ අඩුව පිරෙව්වේ කුසල් පෙරේරා පන්දු 44කදී ලකුණු 47ක් සහ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 45කදී නොදවී ලකුණු 52ක් ලබා ගනිමින් කුසල් පෙරේරා සමගින් ඇන්ජලෝ මැතිව්ස් සිව්වන විකට්ටුවට පන්දු 62ක් තුලදී ලකුණු 75ක් එක් කළා. කෙසේ වෙතත් නැවතත් අවාසනාවන්ත ලෙසින් කුසල් පෙරේරා ඉනිම මැදදී ආබාධයක් නිසා ක්‍රීඩාගාරය කරා යාමට සිදු වුණා. ඉන් අනතුරුව ක්‍රීඩා පිටියට පිවිසෙන්නේ අසේල ගුණරත්න එනම් ආමි ගුණේ. ඒක තීරණාත්මක මොහොතක්. හැමෝම හිතුවේ බුම්රාගේ පන්දුවාර ටිකේදී තරගය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි කියලා. මේ වන විට ලෝකයේ හොඳම පන්දු යවන්න අයයි කියලා බොහෝ දෙනා කියන බුම්රා එවකට ඉතාමත්ම හොඳින් පන්දු යවමින් හිටපු කාලයක්. ඒත් ගුණේ බුම්රාට ස්වීප් පහරෙන් වද දේවියයි කියලා ලෝකයේ කිසිම කෙනෙක් හිතුවේ නෑ. ගුණේ හැරෙන්නට ගුණේට තිබුණේ වෙනම සැලසුමක්. එහෙන් ස්වීප් පහරවල් මෙහෙන් ස්වීප් පහරවල් 6 පහරවල් 4 පහරවල් කාටද මේ ගැහුවේ? බුම්රාට නැති වෙනකම් ගැහුවා කියන්න පුළුවන් වෙන කිසිම පිතිකරුවෙක් ලෝකේ ඉන්න විදිහක් නැහැ. අසේල ගුණරත්න හැර මෑතකදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ගෙන් ප්‍රශ්න කළාමත් ඔවුන් බුම්රාට එරි අසේලගේ ඒ සුවිශේෂී ඉනිම මතක් කිරීමට අමතක කළේ නෑ. අසේල එදා පන්දු 21ක් තුලදී නොදවී ලකුණු 34ක් වාර්තා කළා. කවුරුත් නොහිතපු විදිහට බුම්රාගේ පන්දුවාර ටිකේදී තරගය ශ්‍රී ලංකාවේ පැත්තෙන් ඔසවා තිබුවා. ඇන්ජලෝ මැතිව්ස් ගුණේ සුසා යෝගයේ පස්වන විකට්ටුවට පන්දු 34කදී නොබිදුණු ලකුණු 51ක සබඳතාවක් පිහිටුවමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා. ශ්‍රී ලංකාව පන්දුවාර 48යි පන්දු 4ක් වෙද්දී ලකුණු 322ක ඉලක්කය සම්පූර්ණ කළා. ඉතින් ඔයාලට තවත් සුන්දර අතීත ක්‍රිකට් මතකයන් යලිත් මතක් කරගන්න ඕන නම් ආදී YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
ක්‍රීඩාශීලී ඔයාලා හැමෝටම සුබ දවසක්.